අයිබෝන් වලට මම මේ පුංචි වීඩියෝ එකකින් ලියන්නේ ඔයාලට කප් කේක් හදන්න ගන්නකොට ඕන කරන ලයිනස් වල සයිස් තෝරගන්න ගැන පොඩි අදහසක් දෙන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ලයිනස් තෝරගන්නකොට ප්‍රධාන වශයෙන් හිතන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි කප් කේක් ලයිනස් වලට ඔයිල් ප්‍රූෆ් ලයින් එකක් තෝරගන්න. නැත්නම් කප් කේක් එක හදලා දවසක් පැය ගාණක් තියෙනකොට ඒ කප් කේක් වලට ලයිනස් වලට ඔයිල් උරා ගන්නවා. ඉතින් මේකෙදී ඔයගලන්ට මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ large cupcake line එකක්, මේ තියෙන්නේ medium line එකක්. මෙතන ඇත්තටම මට mini cupcake වලට අවශ්‍ය කරන line එකක් පෙන්වන්න නැහැ. line එකක් තියෙනවා අර cupcake එකේ හැඩයටම තියෙන එකක් නැහැ. මේ දිගාරපු එකක් තියෙන්නේ. ඉතින් මම කියන්නම් ඔයගලන්ට මේ දෙකේ අතර වෙනස අඟල් කාලක විතර වගේ වෙනසක් තමයි මේ හරස් කඩක් බැලුවොත් තියෙන්නේ. නමුත් පොඩ්ඩක් අර ඔයගලන්ට පේනවා මේ දෙකේ වෙනස මේ රැලි වලින් ටිකක් එළියට විහිදිලා වගේ තමයි තියෙන. ඉතින් අතර ගත්තත් මෙහෙම ඇඟිලි ටිකකින් පොඩක් විහිදවලා වගේ අල්ලන්න පුළුවන් එකක් එතකොට තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ ටිකක් ඇඟිලි ටිකක් අච්චර විහිදවන්නේ නැහැ. නිකන් ළඟට මෙහෙම අතර ගත්තත් බුකුටු කරලා ගන්න පුළුවන් සයිස් එකක් තමයි මිනි කේක් එක කියන්නේ. ඊටත් පොඩි. ඉතින් මේක දිගහැරලා බැලුවොත් අපිට තියෙනවා අඟල් 4.3 කාලක් විතර වගේ තමයි තියෙන්නේ මේක. 4.3 කාලක් විතර වගේ තියෙනවා මේකේ. මේකේ තියෙන්නේ 4.8න් 3ක් 4.4මාරක් අතර වගේ ගාණක් තමයි මේ 4 කාලක් 4.8න් 3ක් විතර වගේ තමයි මේකේ තියෙන්නේ. ඉතින් ලොකු වෙනසක් නැහැ. මේ දෙකම එක සයිස්. මම මේ වර්ණය වෙනස් කරලා දැන් ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා. ඉතින් මේ වට ප්‍රමාණය යනකොට මේ ඔයගලන්ට පේනවා පොඩි වෙනසයි තියෙන්නේ. ඉතින් මේ large, medium, mini කියන විදිහට තමයි cupcake liners බෙදලා තියෙන්නේ sizes විදිහට. ඉතින් ඔයගලන්ට පුළුවන් කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් සාමාන්‍යයෙන් medium cupcake size එකට හදලා අරන් යන line එක අරගෙන ඉතින් වෙළඳපළට ගිහලා ඔයගොල්ලෝ නිතර බඩු ගන්න කඩේ ළඟට යන්න. මොකද හේතුව මේ මුදලාලි ඔයගලන්ට බොරු කියලා බඩු විකුණන එකක් නෑනේ. එතකොට එයාගෙන් අහලා ගන්න. සමහරකට මුදලාලි උනත් දන්නේ නෑ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ තෙල් කඩදාසි පාටට තියෙන හින්දා මේක oil proof කියලා. හැබැයි මේක oil proof නෑ. මේක oil එළියට එනවා. මේක එහෙම අහලා ගත් එකක්. නමුත් මේකේ oil leak වෙනවා එළියට. මේකත් දැන් මේ gloss ඒව ගන්න එපා කොහොමවත්ම. නමුත් මේ matte එක කියලා හිතලා මේ matte effect එකේ තියෙන line එක කියලා ගත්තත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ line එකකින් හදපු cake. මේ තියෙන්නේ liners වර්ග දෙකකින් හදපු cupcake. මේ තියෙන්නේ medium එකට, මේ තියෙන්නේ large එකට. හැබැයි දැන් දෙකකින් ගත්තේ. මේවා මේක මේ මම වෙසක් දවසේ හදපු වෙසක් දවසට දෙන්න දානයක් දෙන්න හදපු මේ කප්කේක් ලයින් මේ බාන හොඳටම ටිකක් පෙඟිලා. මම මේ දවස් 2-3කට විතර පස්සේ කරන වීඩියෝ එකක්. මේ තියෙන්නේ මේ දවස් 2-3ක් තිබ්බත් මේ ලයින් එක තෙල් උරලා නැහැ. ඉතින් ඒ නිසා හොඳටම බලලා ගන්න. මොකද ඔයගොල්ලෝ වෙඩින් එකකට වගේ ඕඩර් එකකට මේ වගේ එකක් දෙනකොට කස්ටමර් අපහසුතාවයටපත් වෙනවා මේ වගේ ලයින් එකකට දුන්නොත්. ඉතින් ඒ නිසා හොඳට බලලා ගන්න. පොඩ්ඩක් ඝනකමින් වැඩි matte effect එකේ ලයින් එකක් ගන්න. ඒ වගේම තමයි මේ medium කියලා හොයාගන්න පුළුවන්. මේ රැලි ටිකක් ළඟ තියෙන්නේ. large එකේ ළඟ වුණත් මේ රැලි ටිකක් ඈතට විහිදිලා තියෙනවා මේ පරතරේ කටින් ගැට්ට ළඟට එනකොට. ඉතින් ඕක තමයි තියෙන්නේ. මිනි කප් කේක් එක කිව්වොත් මේක පොඩි අරිට වැඩි මම මේක මන්නේ නෑ. මම හිතන්නේ ඒකේ තියෙන්නේ 3.3 කාලක් වගේ තමයි මේකේ තියෙන්නේ පරතරේ. ඉතින් මිනි කප් කේක් ලයිනර්ස් ගොඩක් වෙලාවට යනවා අඩුයි. ඒ වගේම තමයි මෝල්ඩ් එක පාවිච්චි කරත් මේ අපි ළඟ තියෙන සාමාන්‍ය කප් කේක් රෙගියුලර් මෝල්ඩ් එකේම පුළුවන් මේ large එකයි medium එකයි දෙකම දාන්න. හැබැයි මිනි වලදී අපිට මිනි කප් කේක් මෝල්ඩ් එකම පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. මේ තියෙන මේවා නම් මේ සිලිකන් වලින් හදපු මෝල්ඩ් වර්ග. නමුත් මෝල්ඩ් එක ගන්න මේ වගේ තහඩු වලින් හදපු කප් කේක් මෝල්ඩ් එකක්. ඉතින් මේ ටික තමයි මට දැනට ඔයගලන්ට කියලා දෙන්න ඕනුනේ. මොකද මේ නිතරම මේ ප්‍රශ්න අහලා එවන Facebook එකෙන් එහෙම තමයි ගොඩක් අය මගෙන් අහලා ඉවලා තිබුණේ. මේ කොහොමද අපි මේ කප් කේක් එකක් හදනකොට මොකක්ද අපි ගන්න ඕන ලයින් එක කියලා. ඉතින් මේකට ග්‍රෑම් 45ත් 50ත් අතර අල්ලනවා. මේකට අපිට 50ත් 55ත් අතර අල්ලනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් මේ ලයින් එකේ කටමට්ටමේ ඉඳලා 8න් 3ක් 4න් 1ක් විතර වගේ තියලා බැට එක පුරව ගන්න. එතකොට ඔයාලා හදන බැට එකේ ක්වොලිටි එක අනුවත් අපිට මේක පුරවන ප්‍රමාණය හිට මෙහෙට වෙනස් වෙනවා.
ඉතින් හොඳ බැටර් එකක් හදාගත්තොත් හොඳට පිපිලා එන හොඳ මේ අර ගොඩක් වෙලා එළියේ තියලා බැටර් එක දිය වෙන්න වගේ ගත්තොත් කේක් එකට පිපීමක් මදි වෙනවා. ඒ කියන්නේ අර ගොඩාක් සිදුරු සහිත කේක් එකක් නම් හම්බ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ටිකක් වෙලා යනකොට ඒක නිකන් හයි වෙනවා, නිකන් ඩ්‍රයි වෙනවා. ඉතින් එහෙම නැති හොඳ නිරෝගී බැටර් එකක් හදාගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ හොඳ කප් කේක් එකක් පිරුණු ස්වභාවය යුතු කප් කේක් එකක් හදාගන්න. එහෙමනම් ඉතින් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.